කල්ලිත් විශ්මර්ථ දැන් අපි ඉන්නේ නම්සාන් ටවර් එකේ. අන්න කඩු වයිට් එකක් මේ කපල් සුරට ඇවිල්ලා මේ කන්ද උඩට ඇවිල්ලා මෙතන ලොක් එකක් දාලා යනවා. යුනිවර්සිටි එක ෆයිනලි රැන්ඩි ලෝවර්සීස් එකේ පාර්ට්නර් කෙනෙක් වුණා. Happy birthday to you. Just wow. Tour guide. Good morning ආයිබෝවන් අන්‍යෝන් හසයෝ. ඉතින් අද මම ඉන්නේ සෝල් වලට ඇවිල්ලා. සෝල් වලට ආවේ ඊයේ රෑ. මොකටද ආවේ කියලා තව ටිකකින් කියන්නම්. ඇත්තටම ආවේ බිස්නස් මීටින් එකකට. සෝල් කොහෙද කියලා තව ටිකකින් කියන්නම්. ඉතින් ඊයේ රෑ ඇවිල්ලා වැඩ ටික ඉවර කරලා මමයි වයිෆ් ඉතින් ඇවිල්ලා සෝල් වල හොටෙල් එක නැවතුණා. දැන් අපේ තව පාර්ට්නර් කෙනෙක් එනවා. එයාත් ආවට පස්සේ මීටින් එකට යනවා. දැන් උදේට කාලා හොටෙල් එකෙන් අපි යන්න හදන්නේ. අද පොඩ්ඩක් සෝල් වල ලස්සන බලන්නත් හිතන් ඉන්න. ඒ වගේම අද විශේෂ දවසක් මගේ වයිෆ් ගේ උපන්දිනේ. ඒ වගේම අද ඉතාම විශේෂ වැඩක් වෙන්නේ අපේ ව්‍යාපාරය පැත්තෙන් ගත්තත් ලංකාව පැත්තෙන් ගත්තත් මම කියන්නම් මොකද්ද කියලා. ඉතාම විශේෂ වැඩක්. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් කියන්නම් මම මොකටද ආවේ කොහෙද ඉන්නේ කියලා. මං ඉන්නේ සෝල් අගනුවර තියෙන කොන්ගුක් යුනිවර්සිටි එකේ. කොන්ගුක් දෙහක්යෝ. ඉතින් කොන්ගුක් යුනිවර්සිටි එක ඉතාම ආඩම්බරෙන් කියන්නේ කොන්ගුක් යුනිවර්සිටි එක කියන්නේ ඕගොල්ලන්ට පුළුවන් හොයලා බලන්න KONKUK යුනිවර්සිටි කියලා ගැහුවනම්. ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඕනම රෑන්කින් පේජ් එක මේක කොරියාවේ උඩම තියෙන කෙනෙක්. උඩම උඩමම තියෙන ප්‍රයිවට් යුනිවර්සිටි එකක්. ඕගොල්ලෝ සමහරට අහලා ඇති යොන්සේ කොරියා ඒ වගේ යුනිවර්සිටිස් එක්කම කරට කර තරඟ වදින ප්‍රයිවට් යුනිවර්සිටි එකක් තමයි මේක. කොරියාවේ හොඳම ප්‍රයිවට් යුනිවර්සිටිස් 3-4 අතර තියෙන යුනිවර්සිටි එකක්. ආසියාවේ හොඳම 20 අතර තියෙන එකක්. ලෝකයේ රෑන්කින් එක ගත්තොත් පළවෙනි 500 ඇතුලේ තියෙන විශ්වවිද්‍යාලයක්. කියන්නේ ලෝකෙම හොඳම විශ්වවිද්‍යාල 500 ඇතුලේ තියෙන විශ්වවිද්‍යාලයක තමයි මම ඉන්නේ සෝල් අගනුවර තියෙන්නේ. ඉතින් මේ කියන විශ්වවිද්‍යාලේ ඊටාම වැදගත් කෝසස් ගොඩක් තියෙනවා. ඉතින් මේ විශ්වවිද්‍යාලය කැමති වුණා ශ්‍රී ලංකාවේ සිසුන් දැන් ඉඳන් බඳව ගන්න සහ ඒ බඳවා ගැනීම කරන්නේ අද සිට රැන්ඩි ලෝවර්සීස් අපි හරහා. මෙතනට ආපු වෙලාව ඉඳලා වාව් වෙලා ඉන්නේ අපි. මොකද මේ හේතුව මේක ඇවිදලා ඉවර කරන්න බැරි යුනිවර්සිටි එකක්. ඇත්තටම සුපිරි. මේ කියන්නේ මම පෙන්නන්නම් පුළුවන් උපරිම පෙන්වන්න උත්සාහ කරනවා. මම හිතන්නේ මත් දවස් තුල මට ඇවිදලා ඉවර කරන්න බැරි වෙයි මේකේ. මේ ඕගොල්ලෝ මම මේ වටේ නිකන් කැරකුණොත් ඕගොල්ලෝ මේ දකින ප්‍රදේශය ඇවිල්ලා මේ මුළු කැම්පස් එකේ මැප් එකකින් චූටි කොනක්. හරිද? ඉතින් මේ මං ඉන්නේ මේ පොඩි කොනක යුනිවර්සිටි එකේ. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම තමයි මේකේ තියෙන এডুকেෂනල් කෝසස් වලට තියෙන රෑන්කින් එක. ඉතින් අපි සතුටු වෙනවා. රැන්ඩි ලෝවර්සීස් ප්‍රයිවට් ලිමිටඩ් වෙනුවෙන් මේ MOU එක සයින් කරන අද මමත් ඉන්නවා. ඊට අමතරව අපේ කොරියාවේ බ්‍රාන්ච් එක නියෝජනය කරමින් කොරියාවේ මෙහෙයුම් අධ්‍යක්ෂක ඉන්නවා. ඒ වගේම මගේ වයිෆ් අපේ කම්පැනි එකේ මෙහෙයුම් අධ්‍යක්ෂක ඉන්නවා. එයා පොඩ්ඩක් බිසි. ඉතින් මේ හරි සතුටුයි. ඉතින් අද ඉඳලා ලංකාවේ ළමයින්ට මේක ඒ කියන්නේ මේක ආර්ථික බෙනිෆිට් එකක් අපිට ඇත්තටම එක පැත්තකින් තියෙනවා. ඒක වෙනම කතාවක්. කැම්පස් එකකටත් තියෙනවා අපිටත් තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් මේකෙන් හරහා මොකද්ද හැදෙන chance එක කියලා. ඇත්තටම ගත්තොත් ලංකාවේ ළමයින්ට හොඳ රෑන්කින් යුනිවර්සිටි ඉගෙන ගන්න හම්බ වෙනවා. මේකේ ඇත්තටම ඉගෙන ගන්න නම් හොඳ රෑන්ක් කියන්නේ ප්‍රතිඵල වගේම A level ප්‍රතිඵල වගේම ඊට අමතරව තව තමන් ඉගෙන ගන්න ශේෂ්ත්‍රය සම්බන්ධ ඇත්තම උනන්දුවක් පෙන්වන්න වෙනවා. ඉතින් ඒ වගේ ළමයි පෙරලා අපිට සිද්ධ වෙනවා ෆිල්ටර් කරලා යුනිවර්සිටි එක රෙකමන්ඩ් කරන්න. ඒතර යුනිවර්සිටි එක ඉන්ටර්විව් කරලා ඒ කට්ටිය ගන්නවා. ඉතින් විශේෂයෙන්ම මේක එක්සලන්ට් රෑන්කින් යුනිවර්සිටි එකක් විදිහට කැටගරයිස් වෙලා තියෙන නිසා කොරියාවේ වීසා වදින එක සම්භාවිතාව ගත්තම 100% ඉතාම ආසන්න. කියන්නේ දශම ගාණක් තමයි රිජෙක්ට් වෙන්නේ. ඉතින් මේකේ බැචලර්ස් ප්‍රෝග්‍රෑම්ස් වලටත් e-visa කියන එක තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් වීසා ඇප්ලයි කරන්න එම්බසි යන්න ඕනේ නැහැ. ඒ වගේම D4 වීසා වලට තියෙනවා.
D4 visa වලදී වෙන්නේ ඒ කියන්නේ language trainees ලා විදිහට එන කට්ටියට කැම්පස් එකෙම තමයි visa apply කරලා අපිට visa එකේ visa code එකේ බලනවා. ඉතින් අපි embassy එකට ගිහිල්ලා visa කොලේ ගන්න විතරයි තියෙන්නේ. එච්චරයි. ඉතින් ඒ වගේ අර excellent ranking university එකක් ඉන්න තමයි ඒ chances අපිට හම්බෙලා තියෙන්නේ. ඒ වගේම ලංකාවේ masters කරලා PhD එකට යන්න බලන් ඉන්න ළමයින්ට හොඳ research fund එකක් එක professor scholarship එකක් එක මෙතනට එන්න පුළුවන්. ඒ වගේම තමයි හැම ළමයෙක්ටම scholarships ගන්න පුළුවන් university එක. තාම අනර්ග තත්ත්වයේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් යුනිවර්සිටි එකක්. ඉතින් අපි සතුටුයි ලංකාව වගේ හැදීගෙන රටක්. හරි ලංකාව වගේ හැදීගෙන රටකට දැන් නැගිටිමින් එන්නේ. මං හිතනවා දැන් අපිත් දියුණුවේ හිණිපැත්තට යන්න ගමන ආරම්භ කරලා තියෙන ලංකාව. ඉතින් ඒ ගමනේදී ඇත්තටම educated professionals ලා ලංකාවට ඕන වෙනවා. ඉතින් එයාලව අපිට හදන්න නම් ලෝකේ තියෙන අලුත් තාක්ෂණات ඉගෙන ගන්න පුළුවන් වටපිටාවකට එයාලව යවන්න ඕනේ. ලංකාව හොඳයි. ලංකාව අධ්‍යාපනයෙන් තමයි අපිත් පෝෂණය වුනේ. ඊට අමතරව ඊට එහා ගිහිල්ලා අධ්‍යාපනයක් ගන්න නම් අපිට ලංකාවේ නැති ඔප්ෂන්ස් තියෙන තැන් වලට යන්න වෙනවා. ඉතින් ඒ වගේ එක තැනක් තමයි මේ තියෙන්නේ ලෝකයේ හොඳම තැන. ඉතින් මෙතෙන්ට අදින් නම් ලංකාවේ ළමයින්ට එන්න පුළුවන්. ඒකට සත්කාරකත්වය දක්වන්න. ඒකට රිසෝස් පර්සන් කෙනෙක් වෙන්න. රිසෝස් කම්පැනි එකක් වෙන්න. හැකියවීම සම්බන්ධව අපිට අපේ ආයතනය වෙනින් මාර හැපි ෆීලින් එකක් තියෙනවා. හරි ප්‍රවුඩ් ගතියක් දැනෙනවා. ඉතින් දැන් අපේ ඩිරෙක්ටර්ත් එන ගමන් ඉන්නේ මේ කොරියන් ඩිරෙක්ටර්. එයාත් ආවට පස්සේ අපි යනවා මීටින් එක කතා කරන්න, කන්ඩිෂන්ස් කතා කරන්න, රික්වයර්මන්ට්ස් කතා කරන්න. ඊට කතා කරලා ඉවරලා මම හිතනවා අපි අද MOU එක සයින් කරලා වැඩ පටන් ගන්නවා. අද ඉඳලම වැඩ පටන් ගන්නවා. ඉතින් මේක බලන ළමයෙක් ඉන්නවා නම් ආසාවෙන් A level කරලා රිසල්ට්ස් ඇවිල්ලා හෝ එනකම් බලන් ඉන්න. හොඳ රිසල්ට් එකක් එයි කියලා හිතන. සාමාන්‍යයෙන් ආවම C3කටවත් උඩ රෑන්ක් රිසල්ට්ස් තියෙන කෙනෙක් ඉන්නවනම් ඔයගොල්ලන්ට පුළුවන් උත්සාහ කරලා බලන්න අපිට කතා කරලා බලන්න. මේ ඉන්නේ අපිත් එක්ක මේ වැඩේට සම්බන්ධ වුණ ඩිරෙක්ටර් මේ කැම්පස් එකේ ඩිරෙක්ටර් කෙනෙක්. දැන් අපි ටිකකට කලින් මේ ඩිරෙක්ටර්යි මේ කැම්පස් එකේ ඩීන් කෙනෙක් ඉන්නවා. එයාත් එක්ක අපි මීටින් එකේ හිටියා. ඊට පස්සේ දැන් අපි මෙයා එක්කන් ආවා. ඊටාම අමුතුම චරිතයක් මම ජීවිතේ දැකපු. මේ ඇවිල්ලා ඉන්නේ මියන්මාර් ළමයි, බංග්ලාදේශ ළමයි, ඒ වගේ අර රටවල් කීපයක් තියෙනවානේ. දැන් අපිත් ඕකටම තමයි අදාළ වෙන්නේ. දියුණු වෙමින් පවතින රටවල්, දේශපාලනික ප්‍රශ්න තියෙන රටවල්, ආර්ථික ප්‍රශ්න තියෙන රටවල් වලින් ආපු ළමයි තමයි මෙතන ඉන්නේ ඔක්කොම. මේ අපි එක්කන් ගියා. ඒ ළමයිත් එක්ක මෙයා වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න. ඒ ළමයින්ට උගන්වන්න දාන්න කලින් එයා මොටිවේෂනල් ස්පීච් එකක් දෙනවා. ඒ ස්පීච් එකේදී එයා කියනවා ඔයාට පුළුවන්, ඒ කියන්නේ තමන් කියන්නේ කියනවා තමන්ගේ භාෂාවෙන් කෑ ගහලා මට පුළුවන්, ඔයාට පුළුවන්, අපිට පුළුවන් කියලා. එයා කියන්නේ එකෙන් කතන්දරේ අවසානයේ අපේ රටවල් ගැන මිනිස්සු හිතන් ඉන්න දේවල් වෙනස් කරන්න පුළුවන් අපිටම තමයි. අපේ රටවල් කන්ඩිෂන් එක වෙනස් කරන්න පුළුවන් අපිටම තමයි. ඉතින් හරිම ලස්සන අවස්ථාවක්. එයා ඒ කට්ටියව මොටිවේට් කරන දේ අපි බලන් හිටියා. The colleagues 3, 2, 1. Myanmar 시작. 들리는 것 같아요. 미얀마만 안 해봤나? ඒකෙන් ළමයි ඇත්තටම ලොකු ආකල්පයක් ගොඩනගා ගන්නවා. කොරියාවේ ඉඳගෙන අර ඇත්තටම මොකද්ද අපි ඉදිරියේදී කරන්න ඕනේ කියන එක සැලසුම් සහගත ළමයි බිහි වෙනවා ඒකේ. Ready, action. Louder. 자, 건국 유니버시티는 1931에 설립이 되었어요. That time, the first time, hospital first. අර වැඩෙන් පස්සේ තව ඩිස්කෂන් එකක් තිබ්බා. පස්සේ ඩිරෙක්ටර් කිව්වා අපිත් එක්ක ලන්ච් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ කැම්පස් එකේ තියෙනවා කොය ආසම රෙස්ටොරන්ට් එකක්. ලස්සන සීනරි එකක් තියෙන. එතෙන්ට අපි එක්කන් යන්න ඕනේ කො කෑමට. ඉතින් ඒ යන ගමනේ කැම්පස් එකත් වටේට පෙන්නගෙන යන්නම් කියලා කිව්වා. යනකොට පොඩ්ඩකුයි එනකොට පොඩ්ඩකුයි. ඉතින් ඕන්න යනකොට පේන ටික තමයි දැන් කතා කරන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට සරලව කියන්නම් මොනවද මේ පෙන්වන්නේ කියලා. මේක කොරියාවේ තියෙන පරණම ප්‍රයිවට් යුනිවර්සිටි එකක්. මේකේ සෝල් වල තියෙන බ්‍රාන්ච් එකේ තමයි අපි මේ ඉන්නේ කැම්පස් එකේ. මේක ඉතාම විශාලයි. දැන් මේකේ මේ බ්ලෑන්ඩ් එක එහෙම මෙහෙන් අඩු කරලත් එක්ක නමුත් ඒත් තාම විශාල විශ්වවිද්‍යාලයක් කිව්වා. ඒක ඇත්තටම අපිට ඇස් දෙකට පේනවා විශාලයි කියලා. ඊට පස්සේ තව බ්‍රාන්ච් එකක් තියෙනවා චුන්ජු නගරේ. තව එකක් තියෙනවා ග්ලෝකල් කැම්පස් කියලා එකක්. මේකෙම එකක් කොංගුක් යුනිවර්සිටි කියන ග්ලෝකල් කැම්පස් කියලා. ඉතින් ඔයාලා හිතා ගන්න පුළුවන් කොහොම ෆැකල්ටි ටොගයක් ඇද්ද කියලා. ඉතින් කොරියාවේ විශ්වවිද්‍යාල මං හිතන්නේ 350කට වගේ ආසන්න ප්‍රමාණය ඊටත් වැඩි ඇති තියෙනවා. ඒ අතරින් ලෝ ස්කූල් එකක් තියෙන්නේ 30 ගානක. ඉතින් මේ ලෝ ස්කූල් තියෙන යුනිවර්සිටි එකක් තමයි කොංගුක් යුනිවර්සිටි කියන්නේ. ඕගොල්ලන්ට මේ වම් පැත්තෙන් පේන ඇල ඒක ඇලක් ලේක් එකක් වැවක් කියන්න පුළුවන්. ඇලක් නෙමෙයි වැවක් ඒක. ඉතින් මේ වැව කැම්පස් එකේ හරි ප්‍රසිද්ධ වැවක්. ඒකට මොකක් හරි නමක් තියෙනවා මට දැන් නම මතක නැහැ කිව්වා. ඒ වගේම දැන් ඩිරෙක්ටර් පෙන්නයි වම් පැත්තෙන් ඕගොල්ලන්ට වම් පැත්තෙන් පේන බිල්ඩින් වගේ
ඒ ඇවිල්ලා ශිෂ්‍යයින් සඳහා වන හොස්ටල් පහසුකම් ඩෝමට්‍රි ගත්තම සාමාන්‍යයෙන් මෙතන ළමයි 3000කට ඉන්න පුළුවන්. ළමයි 3000කට ඉන්න පුළුවන් දැවැන්ත ඩෝමට්‍රි එකක් තියෙනවා. විතර කාමර 1500ක් තියෙන බිල්ඩින් එකක් තමයි අර ඇඟිල්ලෙන් එයා පෙන්නුවේ. ඊට අමතරව තව ඔයගොල්ලන්ට මේ ඉස්සරහට යනකොට බලා ගන්න පුළුවන්. අහස උස්සට නැගි බිල්ඩින් 3ක් පෙයි ඉස්සරහා. ඔයගොල්ලන්ට කෙලින්ම බැලුවම ඉස්සරහා බිල්ඩින් 3ක් පෙනේ. ඒ බිල්ඩින් 3 ඇවිල්ලා ඒකත් කොංගුක් යුනිවර්සිටි එකේම IT ප්‍රොපර්ටිස්. ඉතින් එකක් කොස්කෝ එකෙන් මැනේජ් කරනකොට තව එකක් කිව්වා අර කෙළවරේම තියෙන එකද කොහෙද? දකුණු කොරියාවේ අර දැවැන්ත සල්ලිකාරෝ ජීවත් වෙන මිල අධික අපාර්ට්මන්ට් ස්කීම් එකක්. ඉතින් අන්න ඒ වගේ වටපිටාවක සහ ඒ වගේ වටපිටාවක් හදපු යුනිවර්සිටි එකක් තමයි කොංගුක් යුනිවර්සිටි කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලෝ ඔය වටපිටාව බැලුවොත් තේරෙනවා ඇති කොච්චර ලෙවල් එකක යුනිවර්සිටි එකක් සහ මේක වාහනෙන් ගිහිල්ලවත් ඉවර කරන්න බෑ. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? අන්න එකයි වැඩි. වාහනෙන් ගිහිල්ලා ඉවර කරන්න බෑ. දැන් අපි ඔය යනකොට පොඩ්ඩකුයි එනකොට පොඩ්ඩකුයි තල බල බල ආවේ. දැන් මේ යන්නේ ඇත්තටම කන්න. ඔන්න ඔය පැත්තෙන් ගහලා තිනවා මේකේ මැප් එකක්. බලාගෙන යන්න පුළුවන්. කියන්නේ මැප් එක අනිවාර්යෙන් අවශ්‍යයි. අපි ළමයිකින් ඇහුවොත් අරක කොහෙද තියෙන්නේ මේ කොහෙද කියලා තියෙන්නේ. මේ ළමයිවත් දන්නේ නැහැ. ඒ තරමට ලොකුයි. දැන් ඔය මේ වාහනේ අපි හන්දියකින් හරවනවා වමට. එතන එහා පැත්තේ වම් පැත්තේ තියෙන කොටස ඇවිල්ලා සතුන් සඳහා වන රෝහලක්. මේක තමයි කොරියාවේ පළවෙනි සතුන් සඳහා වන රෝහල. එතකොට සතුන් සඳහා වන මෙඩිකල් ස්කූල් එකක් වෙනම තියෙනවා. මේ තියෙන ශික්ෂණ රෝහල. මේකේ තියෙනවා කැන්සර් හොස්පිටල් එකක් වෙනම කැන්සර් සෙන්ටර් එකක් තියෙනවා සතුන් සඳහා වන එකක්. ඒ වගේම ලේ බැංකුවක් තියෙනවා සතුන් සඳහා වන විශේෂිත එකක්. ඒක දකුණු කොරියාවේ පළවෙනි සහ විශේෂම හොඳම ලොකුම එක තමයි කොංගුක් යුනිවර්සිටි එකේ තියෙන සතුන් සඳහා වන එක. මිනිසුන් සඳහා වන එක කියන්නේ සාමාන්‍ය මෙඩිකල් ස්කූල්ස් තියෙන මෙඩිකල් ස්කූල් එකක් තියෙනවා. ශික්ෂණ රෝහලකුත් තියෙනවා පිටිපස්සේ. ඒක නම් අපි ඇත්තටම බලන්න යන්න ඕනේ නැහැ. නමුත් කොංගුක් යුනිවර්සිටි හොස්පිටල් කිව්වම දන්නවා. ටීචින් හොස්පිටල් කිව්වම දන්න ඕන කෙනෙක්. මේ පැත්තේ හොඳ මේ රෝහලක් මිනිස්සු සඳහා වන එක. සහ ඒක කොංගුක් යුනිවර්සිටි කියන්නේ ලොකු මෙඩිකල් ස්කූල් එකක් තියෙන යුනිවර්සිටි එකක්. දැන් මේ අපි යන්නේ මේ චූටි පාරක. මෙයා මේ අපි එක්කන් යන්නේ ආසම කෑම එක කන්න මේ කැම්පස් එකේ තියෙන. ඒ කෑම එක තියෙන රෙස්ටොරන්ට් එක තියෙන ඔන්න වැවත් එක්ක තියෙන ලස්සන සීනරි එක. දැන් ඔන්න පෙන්නයි දකුණු අත පැත්තේ උඩක තියෙන්නේ. එතනට ඉතින් අපි ගියා කන්න. එයා අපිට අරන් දෙන්නම් කියලා ගියේ. නමුත් හරි නෑනේ. ඉතින් මං ටක් ගාලා පැනලා ගෙව්වා ඒකට බිල් එක. අපි දැන් ඉන්නේ අන්න ඒ කන තැන හරිම ලස්සනයි. ඉතින් අපි කාලා ඉවර වෙලා ඩිරෙක්ටයි අපේ ඩිරෙක්ටයි දෙන්න නැවතුණා. මේ පොඩ්ඩක් ඉන්නකො මං කියන්නම් පස්සේ කියලා නැවතුණා. ඉතින් මම නම් දන්නා මොකටද කියලා. පොඩි සර්ප්‍රයිස් එකකට අපි කට්ටියට කිව්වා මටයි අපේ වයිෆ්ටයි ඊට අමතරව අපිත් එක්ක සම්බන්ධ වුණා මේ තව ඔෆිස් එකකින් කැම්පස් එකේ. ඉතින් අපි තුන්දෙනාට කිව්වා ඕම් යන්නකො පොඩ්ඩක් ෂේප් එක ඉස්සරහට කියලා. මට නම් තේරුණා මොකේද කියලා. බලමුකෝ මොකටද කියලා මේ ගියේ එහෙම කට්ටිය වෙනවම. ඉතින් අපි පයින් ආවා එයාලා කිව්ව තැනට. ඉතින් ඔය අපි දැන් පයින් යන ගමන් ඒ ලස්සන බලබල ගියා. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Desanduni. Happy birthday to you. Just and then especially her husband. Thank you everyone for being here. Thank you. She has baby in yeah, congratulations. Thank you. Okay. And then do you have 이거 있어? 이거? 뭐예요? 아 이거는 팩해가지고 팩해서 집에 갖고 가. 네. ඔන්න ඉතින් අවසානයේ අපි කොංගුක් යුනිවර්සිටි එක සහ ශ්‍රී ලංකාව අතර මේ ගිවිසුම අත්සන් කරලා ලංකාවේ ළමයින්ට කොංගුක් යුනිවර්සිටි එක ඉගෙන ගන්න එන්න පුළුවන් ඒ අවස්ථාව මෙන්න මේ විදිහට උදා කරගත්තා. මීටින් ටික ලස්සනට ගියා. මීටින් ටික ලස්සනටම ගියා. කොංගුක් යුනිවර්සිටි එක ෆයිනලි රැන්ඩි ලෝවර්සීස් එකේ පාර්ට්නර් කෙනෙක් වුණා. ඔෆිෂියල් MOU එක අත්සන් කරා. දැන් ඉස්සරහට අපිට පුළුවන් වෙනවා ලංකාවේ
ඉතාම හොඳ ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණයක් කොංගුක් යුනිවර්සිටි එකට අධ්‍යාපනයට එවන්න හැම ප්‍රෝග්‍රෑම් එකකටම ඒ කියන්නේ starting from language courses ඊට පස්සේ bachelor's degree master's degree PhD double PhD double masters PhD integrated programs හැම දෙයකටම අපිට පුළුවන් ඕගොල්ලන්ට උදව් කරන්න ඉස්සරහට ඒ වගේම එම්බසි එකට නොයා වීසා එක අරන් දෙන්න පුළුවන් ගොංගුක් යුනිවර්සිටි එකත් එක්ක වැඩ කරන නිසා මොකද ගොංගුක් යුනිවර්සිටි කියන්නේ මම ඉස්සලා කිව්වා වගේ excellent ranking යුනිවර්සිටි එකක් වෙන හින්දා ඉතින් කොහොම තමයි වැඩේ වුණේ දැන් වැඩේ ඉවරයි උඩ අපේ තව ඉන්නවා මේ අපේ ඩිරෙක්ටර් මේ කොරියන් එක්කෙනා ඉන්නවා තාම ඊට පස්සේ අර මම මුලින්ම වීඩියෝ එකේ පෙන්වුවේ අපේ ළමයි ලංකා කොරියාවට ආවට පස්සේ එයාපෝට් එකේ ඉඳලා නැවත යුනිවර්සිටිස් වලට ගෙනියන අපේ කම්පැනි එකත් එක්ක වැඩ කරන ඩ්‍රයිවර් ඉතින් එයා ඒ ඩ්‍රයිවර් මහත්තයා යනවා කිව්වා අපිත් එක්ක සෝල් චුට්ටක් ඇවිදින්න යන්න හේතුව අපේ වයිෆ් ගේ උපන්දිනේ ඉතින් එයාට චුට්ටක් සෝල් වටේ පෙන්නන්න අපි පොඩි සයිට් සීන් එකක් යන්න හදන්නේ දැන් වාහනේ එන ගමන් ඉතින් අපි ආ එනකන් ඉන්නවා ඊට පස්සේ සයිට් සීන් එකට යනවා අපිට පුළුවන් වෙයි ඕගොල්ලන්ට ලස්සන තැන් ටිකක් පෙන්නන්න සෝල් නගරේ ඉතින් අපේ රියදුරු මහත්තයා ආවා දැන් අපි යනවා පොඩි සෝල් ටුවර් එකක් ඉතින් ටුවර් ගයිඩ් ඉතින් අපි යනවා මේ පොඩි ටුවර් එකක් අපේ වයිෆ් අරගෙන අපේ සොන්සිනුත් ඉන්නවා ඉතින් මේ ගිහිල්ලා ඕගොල්ලන්ට පෙන්නන්න වටපිටාව මොනවද තියෙන්නේ කියලා හම්බෙමු 저희가 지금 현존하는 대한민국에서 제일 비싼 아파트. 근데 외관상으로는 그렇게 뭐 40년 돼갖고 완전 그러니까요. 네, 저기 안에 들어가 보면 너무 지저분해서 못 살아요. 와 근데 정말 지저분하고 엘리베이터도 위험해서 못 타고. 진짜요? 네네. 그래도 비싸요? 그래도 비싸요. 왜? 미래를 위해서. 하고 있습니다 아마 한국에서 제일 비싼 아파트가 될 거예요. 3년 후에 3년 후에 3년 후에 한 200억까지도 갈 거예요. 아 200억 가지요? 그러니까 강남 사람들하고 막 싸워. 서로 우리가 좋은 동네라고. 근데 아마 여기는 진짜 프리미엄. 우리도 비싸 이렇게 하는 거예요? ඉතින් අපි දැන් යනවා කියොන්බොක්කුන් මාලිගාව බලන්න. කොරියාවේ ජොසොන් රජ සමයේ රජකම් කරපු රජවරු රජකම් කරපු රජමාලිගාව තියෙන සෝල් අගනගරේ. ඉතින් කොරියන් සංස්කෘතිය ඉගෙන ගත්ත කෙනෙක් නම් දන්නවා කියොන්බොක්කුන් මාලිගාව කියන්නේ මොකක්ද කියලා. ඉතින් යන අතරේ මේ පේනවද නිකන් ස්ටේජ් එකක් වගේ එකක් ගහනවා. ඒ ස්ටේජ් එක ගහන්නේ BTS ලගේ කම්බැක් කියලා මොකද්ද ෂෝ එකක් තියෙනවා. මේක මේ මාර්තු 21 තියෙන්නේ. අන්න ඒ ෂෝ එකට තමයි මේ මෙතන මේ ස්ටේජ් එක ගහන්නේ. මේ දකුණු කොරියාවේ වැදගත්ම සංදිස්ථානයක් වගේ තැනක තමයි වෙන්නේ. කියොන්බොක්කුන් මාලිගාව ඉදිරිපිට මෝෆා මේ මිනිස්ට්‍රි ඔෆ් ෆොරින් අෆෙයාර්ස් ඒ ඔක්කොම තියෙන්නේ මෙතන. හරිද? ඒතර ක්වන්හාමුන් එක තියෙනවා ඔතන ඉස්සරහට පෙනේ ඔයගලන්ට සුදු පාට තාප්පයක් වගේ. ඒ කියන්නේ කියොන්බොක්කුන් මාලිගා ద్వාරය, ගේට්ටුව, ඇතුල් වීමේ දොරටුව. ඉතින් අන්න එතන ඉස්සරහා තමයි BTS ෂෝ එක වදින්නේ. ලස්සනම කාරණාව තමයි අද අපි ගිය කොංගුක් යුනිවර්සිටි එක ඒකේ BTS මෙම්බර් කෙනෙක් ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ දැන් අද මේ කියොන්බොක්කුන් මාලිගාවට යනකොට දැන් එතන BTS ෂෝ එකක් ගන්නවා. ඉතින් අද දවසම මාර BTS එක ගත වෙන දවසක් කියලා දැනෙනවා. තවත් විශේෂ කාරණාවක් තියෙනවා. අර අපිත් එක්ක වැඩ කරන ඩිරෙක්ටර් කියන්නේ අර කොංගුක් යුනිවර්සිටි එකේ අර ඔයගොල්ලෝ දැකපු ඩිරෙක්ටර් අර ළමයින්ට කතා හැම කරේ. අපේ නෝනට බර්ත්ඩේ කේක් එකක් එහෙම කපන්න සර්ප්‍රයිස් එක කරේ. ඒ ඩිරෙක්ටර් කොංගුක් යුනිවර්සිටි එකේදී ওই BTS මෙම්බර් කෙනෙක්ගේ මොනවද ඇබ්සන්ට් එකකට මොන හරි ලකුණක් දාලා හරි මොකක් හරි පොතක් මාක් කරලා තියනවලු ඒ BTS මෙම්බර්. ඉතින් ඕකත් රසවත් කාරණාවක්. ඉතින් අපි යන්නේ කියොන්බොක්කුන් මාලිගාවට 1390 ගණන් වල බිහි වෙච්ච හදපු ජොසොන් රජ සමයේ තිබ්බ රජමාලිගාවක්. ඉතින් රජතුමා රජකම් කරේ උතන. ලෝක ප්‍රසිද්ධ අර මේ සෙජොන් මහරජතුමාගේ පිළිමේ තියෙන්නේ උතන චුට්ටක් වෙන්නේ. 이쪽으로 가시죠. 네. 저기가 옛날 왕이 네. 대통령 옛날 왕이 저기서 정치를 하는 곳이죠. 아. 근정전. 저쪽. 저기 근정전에서 정치를 하는 곳이죠. 옛날 왕이.
අපි ගහ ෆොටෝ එක දැකලා අපේ රිදුරු මාතරත් එකක් ඕන වෙලා. මේ තියෙන්නේ ජොසන් රජ සමයේ රජකම් කළ මාලිගාව මට පිටිපස්සෙන් තියෙනවා. 왕이 일하던데 긍정전. 예전에 왕이 일하던데 긍전전. 네. 알겠습니다. 기사님 혹시 사진관 어디에 있어요? 사진 여기 있습니다. 사진을 잘 찍으시네요. 네, 샘플 하나 보여드릴게요. 잠깐만 기다리세요. ඇත්තට හොඳට ෆොටෝස් ටික ගන්නවා. 제가 샘플 하나 보여드릴게요. 네. 와, 자, 이렇게 찍었습니다. 와. 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 감사합니다. 와이파이 패스워드 is welcome with Mer. ඔය කියනක දන්නවද මෙයාගේ වෑන් එකේ අපේ ළමයි එනවනේ. In my car with Mer. මේ කියන්නේ මේක මෙයාගේ වාහනේ අපේ ළමයි එනවනේ. එනකොට ළමයින්ට Wi-Fi දෙන්න මෙයා හදලා තියෙන රවුටර් එක ඇතුලේ. ඒ රවුටර් එකේ පාස්වර්ඩ් එක welcome welcome with 느낌표. 느낌표. welcome 느낌표. ඒ කියන්නේ 느낌표. welcome උයි අර විස්මයාර්ථ ලකුණ තියෙන්නේ ලංකාවේ. ඒකට කොරියන් ලින් කියන්නේ 느낌표 කියලා. ඉතින් මෙයා welcome එකයි ඊළඟට 느낌표 කිව්වට අපේ කට්ටියට තේරෙන්නේ නැහැ. සිංහලෙන් කියන එක තේරෙන්නේ නැහැ. ඉතින් අපේ ළමෙක්ට කතා කරලා අහගෙන මලින්තර කතා කරලා අහගෙන මලින්ත කියලා මේ විස්මයාර්ථ ලකුණ කියන්නේ. දැන් ඉඳන් විස්මයාර්ථ. 알릿 위시메르트. 와. 예전에 여기는 왕이 일하던 곳. 예. 근정전. 왕이 일하던 데. 영화에서 많이 나올 텐데. 대표님 왜 천장을 찍어야 돼요 이렇게? 와, 이거 봐. 이야. 영화 드라마에 많이 나오는 네. අපිත් ගියාත්ම වල හිටියක් දන්නේ නැහැ මෙතන. වාඩි වෙලා. රජාගේ තීන්දුව. 물이 비가 아름답다. 많이 와. 물이 이렇게 안 차. 아무리 비가 많이 와도 네. 그래서 이 돌 밑으로 싹 다 빠져나가. 아, 그렇게 한 거예요. 이 사람들이 옛날 사람들이. 똑똑한 사람. 엄청 똑똑해요. 엄청 미스메르. 미스메르. 느낌표. 느낌표. 딱. 네. 사진관 여기 좀 블로그 좀 담아봐요 지금 이런 거. 우와. 이거 잘 여기 나왔네. 경복궁 꼭 오세요. 아셨죠? 꼭 오세요. 경복궁. 누구랑? 미드 다니엘. 네, 와서 연락해 주세요. 예, 연락해 주세요. 미드 다니엘. 다니엘. 웰컴 위시메르트. 미스메르트. 대가. 대가 위시메르트. 미스메르트. 온돌, 온돌. මේ තියෙන ඔන්දොල් මේ ආගුම් කියන තැනට තමයි මේ ගිනිපත්තු කරන්නේ. පස්සේ අර තියෙන හෝල්ස් වලින් යනවා පොළව රත් වෙනවා. මේක තමයි අදටත් අපාත. 온돌. 온돌. 따뜻하다 온. 온. 돌. 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 따뜻한 돌. 온돌. පැහැදිලිනේ. මේක තමයි ඔන්දොල් කියන සිස්ටම් එකේ ඔය තියෙන්නේ ප්‍රැක්ටිකල්. මෙන්න මේවා ඒතර රත් වෙනවා මේ. මේ රත් වෙනවා. දැන් වැඩ කරන්නේ නැහැ බට් එහෙම තමයි ක්‍රමය. අදටත් ඇපාර්ට්මන්ට්ස් වල යන්නේ මේ ක්‍රමය. ඒ කියන්නේ ඇපාර්ට්මන්ට්ස් වලත් යට බට දාලා පොළොව යට බට ගොඩාක් දාලා පොළොව තියෙනවා පොළොවට යටින් බට තියෙනවා. අන්න කඩු වයිට් එකක් යනවා. මේ පොළොවට යටින් බට තියෙනවා. එතකොට
බොයිලරුවකින් වතුර රත් වෙලා ඒ බට යටින් පොළොව යටින් යන බටවලේ වතුර යනවා. ඒතකොට මේ බටවල යන වතුර තියෙන රස්නේ පොළොවට එනවා. ඒතර පොළොව උඩ රත් වෙනවා. එතකොට කාමරේ රත් වෙනවා. ඒක තමයි කොරියානුවන් සාම්ප්‍රදායිකව පාවිච්චි කරලා තියෙන සීතල කාලෙට ගෙවල් රස්නේ කරගන්න පාවිච්චි කරලා තියෙන සාම්ප්‍රදායික ක්‍රමවේදය. ඇවිදලා ඉවරයි වයිෆ්ට කිම්චි බොක්කුම්පප් කිම්චි ෆ්‍රයිඩ් රයිස් කන්න දුළුදුවක් ආවා. කන්න තැනක් නැහැ මෙතෙන්ට ආව මෙතෙන්ට කියලා හදවගත්තා. එයාලගේ මෙනු එක නැහැ කියලා හදවගත්තා අපි ඉතින්. 제지 불고기 톱밥 소고기 톱밥 කිම්චි බොක්කුම්පප්. දැන් අපි ඉන්නේ නම්සාන් ටවර් එකේ. නම්සාන් ටවර් එකේ නෙමෙයි තාම ඉන්නේ. නම්සාන් ටවර් එක තියෙන උඩ. ඉතින් ඒකට කේබල් කාර් එකක් යන්න ඕනේ. අපි තමයි පාරෙන් අනිත් පැත්තේ ඉන්නේ. නම්සාන් ටවර් එක තියෙන්නේ පාරෙන් එහා පැත්තේ කන්ද උඩ. ඉතින් මේ පැත්ත නම් එහා පැත්තට කේබල් කාර් එක තමයි යන්නේ. නම්සාන් ටවර් එක උඩට ගියාම මුළු සෝල් නගරයම මම හිතන්නේ ලස්සනට පේනවා. මම ගිහිල්ලා නැහැ. මම අත්තම ඉස්සෙල්ලාම යන්නේ. මම පෙන්නන්නම් කේබල් කාර් එක යනකොට කොහොමද පේන්නේ කියලා සහ උඩට ගියාම මොනවද දැකින්නේ කියලා ඔක්කොම ටික ඕගොල්ලන්ට මේ බ්ලොග් එකේ බලන්න දාන්න. ඉතින් මේ නම්සාන් ටවර් එකට ඇවිදගෙන එන්නත් පුළුවන් හයික් එකක් විදියට. එහෙම නැත්නම් කේබල් කාර් එකේ ඉන්නත් පුළුවන්. අපි ආවේ කේබල් කාර් එකේ. ඇවිදගෙන ආවොත් මම හිතන විදියට පැයක් එකමාරක් යනවා. කේබල් කාර් එක තමයි ලේසියෙන් විනාඩි 2-3යි ටක් ගාලා නම් මේ නම්සාන් ටවර් එකට එන්න පුළුවන්. ඉතින් මට මේ පල්ලෙන් පේන්නේ මේ සෝල් නගරය. මාරම ලස්සනයි. ඇවිල්ලා බලන්න ඕන එකක්. කියලා වැඩක් නැහැ. අපිට තව උඩට යන්න පුළුවන්. ටවර් එක උඩට අතන්ට යන්න පුළුවන්. ඉතින් යන්න ටයිම් මදි අද. තම පොඩ්ඩක් යන්න පුළුවන් ප්‍රමාණයට යනවා. මේක චුට්ටක් බලන්න. කපල් ලොක් කියලා එකක් තියෙනවා. හරි මාන්සි හති. මේ කපල් සුරට ඇවිල්ලා මේ කන්ද උඩට ඇවිල්ලා මෙතන ලොක් එකක් දාලා යනවා. මගේ ඉතුරු මං විතරයි ආවේ කපල් එකෙන් වගේ ආවේ. අනිත් භාගේ බය හින්දා පල්ලෙහා වාහනටලා ඉන්නවා. රීදුරු මහත්තයත් එක්ක එයා උස තැන් වල ගොඩාක් බයයි. අම්මේ. හර පැරිසියේ ෆ්‍රාන්ස් වල තියෙන්නේ ඒ වගේ තමයි. ෂොක් ලස්සනයි. මට දැන් මේ පේන දේ නිකන් චිත්‍රපටයක් වගේ තමයි මම මේ කියන්නේ. ඒ තියෙන වෙද එකත් එක්ක සහ අනිමන්ද මට කියන්න දෙන්නේ. ඒක චිත්‍රපටයක් පේනවා වගේ මට ඇත්තටම පේන්නේ. මම දන්නේ ඕගොල්ලන්ටත් ඒ හැඟීම වෙනවද කියලා. හරිම ලස්සනයි. Just beautiful. This is called beauty. වයිෆ් තාව නම් හොඳයි නමුත් එයා බය නම් නගින්න දෙන්න එපා කියලා කට්ටිය කිව්වා. මොකද ඒක එයාට වගේම බබාටත් බලපාන්න ඉඩ තියෙන නිසා. ඒ නිසා අපි බල කරේ නෑ. එයාටත් පෙන්වන්නත් එක්කම තමයි මේ වීඩියෝස් ටික ගන්න. දැන් දුක හිතේ දන්නේ ආවෙ නැති එකට. wow. Just wow. අපි මේකේ උඩට නොයා ඉන්න තමයි බැලුවේ. අර කට්ටියත් පල්ලෙහා බලන් ඉන්න ඉඳා සහ අපිට තව වැඩකට යන්න තියෙනවා. හෙටත් වැඩක් තියෙනවා. මේ මීටින්ස් වගේක් තියෙනවා. ඒවටත් යන්න ඕනේ ඉඳලා රැ වෙන හින්දා. අපි හිතුවා දැනට ඇති කියලා. චිත්‍රපටයක් වගේ ලස්සනට දැක්කා. දැන් අපි යනවා පල්ලෙහාට. ඊට පස්සේ අපිට යන්න තියෙනවා ජොල්ලබුක්තෝ ගුන්සාන් පැත්තට. වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා අපි යනවා. ඉතින් සෝල් ටුවර් එක ඉවරයි. අපි දැන් යනවා ගුන්සාන් යන්න තියෙනවා. ඊට කලින් අපි දේජෝන් වලට යනවා. දේජෝන් ගිහිල්ලා පස්සේ අපි වෙනත් වීඩියෝ එකකින් හම්බෙමු. අද ටිකක් මහන්සි රෙස් කරන්න ඕනේ. රෙස් කරලා අපි ගුන්සාන් වලටත් යන්න තියෙනවා. වෙන වැඩක් තියෙනවා තව. ඉස්සරහට අප්ඩේට් එකක් දෙන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය නියතයි. අපි ඊළඟ එකකින් හම්බෙමු.